ඔබට තව ජීවිතය ඉතුරුලා තියෙන දවස් 10ක් විතරක් නම් ජීවත් වෙන්න. ඔබ මොකද කරන්නේ? අපි මොනව කරයිද? හා? දැන් අපි හිතාගෙන ඉන්න අපි හැමදාම ජීවත් වෙනවා කියන දැන් අපි අද වැඩ කරන්නේ අපි හැමදාම ජීවත් වෙනවා කියලා හිතාගෙන. හිතන්නකෝ කවුරු හරි කියනවා දෙවි කෙනෙක් වෙන්න පුළුවන්. කවුරු හරි කෙනෙක්. ඇවිල්ලා කියනවා ඔයාලට තව ජීවත් වෙන්න තියෙන දවස් 10යි. ඒ දවස් 10න් පස්සේ ඔයාලට මේ ජීවිතය අතහැරලා යන්න වෙනවා. ඔයා මොකද කරන්නේ? මම මොනව කරයිද? හිතවතුනි අපි අපේ ජීවිතවල ලොකු වෙනසක් එහෙනම් ඇති කරගන්න. මොකද දවස් 10 නේ තියෙන ජීවත් වෙන්න. ඉතින් දවස් 10 ඇතුලේ අපිට කරන්න දේවල් ගොඩක් තියෙනවා. මුළු ජීවිත කාලයක් අපි ප්ලෑන් කරගෙන හිටපු දේවල් වලින් টොප්ම ප්‍රයොරිටි දේවල් ටික තමයි අපි මේ දවස් 10 ඇතුළත ඉවර කරන්න. යන්න කලින් ඉවර කරන්න දේවල් තියෙනවා. ඒ අතරේ අපි කතා කරන්න හිතාගෙන හිටපු මිනිස්සුන්ට අපි කතා කරයි. අපි කෝල් එකක් කාලෙකින් දුන්නේ තියට අපි කෝල් කරයි. සමහරවිට අපි අම්මට තාත්තට අපි හැමදාම කෝල් කරලා විස්තරහයි. කෑවද බිව්වද නෑවද? දැන් වෙලාවක් නෑනේ කහගන්න නේ. ඒකටවත් වෙලාවක් නෑ අපිට. සමහර විට අපි අපේ දරුවන්ට එහෙම නැත්නම් අපි ආදරය කරන අයට අරන් දෙන්න හිතාගෙන ඉන්න දේවල් අපි අරන් දෙයි. සමහර විට අපි කන්න බලාගෙන හිටපු නැත්නම් අපි යන්න හිටපු තැනක් තියෙනවා නම් එහෙම නැත්නම් අපි කරන්න හිටපු දෙයක් තියෙනවා නම් අපි ඒක ඉක්මනට කරයි. සමහර විට අපි කරන්න බලාපොරොත්තු තියාගෙන ලෑස්ති වෙවි ප්ලෑන් කර කර හිටපු දෙයක්. තාම ටයිම් එක ඇවිල්ලා නැහැ කියලා ප්ලෑන් කර කර හිටපු දෙයක්. තාම නොකර හිටපු දෙයක් අපි කරන්න පටන් ගන්නවා. මේ දවස් 10 ඇතුළත කොහොමද ඒක කරලා දාන්නේ? ඒ වගේ ජීවිතේ ගොඩක් නොකරපු දේවල් අපි කරන්න පටන් ගනී. අපි ජීවිතේ මිනිස්සුත් එක්ක හැසිරිච්ච විදිහ. මිනිස්සුත් එක්ක ඉන්ටරැක්ට් කරපු විදිහ. ගොඩක් වෙනස් වෙයි. ගොඩක් දේවල් වෙයි. පොඩක් හිතලා බලන්න. දැන් ප්‍රශ්නේ තියෙන එක නෙමෙයි. අපිට කවුද කිව්වේ අපි මේ දවස් 10වත් ජීවත් වෙයි කියලා? හිතුවතුනි ජීවිතය අතිශය අවිනිශ්චිතයි. දැන් මේක කඩාගෙන මෙట్లా මම මෙතන මිය යන්න පුළුවන්. ඔබ පාරේ යනකොට ওই වාහනයකට හැප්පෙන්න පුළුවන්. මොකද ලංකාව වගේ රටක දවසකට 6-7 දිනක් ඇක්සිඩන්ට් නිසා මිය යනවා. ඉතින් එහෙම ලෝකයක අපි ජීවත් වෙන්නේ. ඒ නිසා අපිට කවුරුත් කියන්නේ අපි දවස් 10කින් මේ ජීවිතය අතහැරලා යනවා කියලා. අපි විශ්වාස කරගෙන ඉන්නවා අපි අවුරුදු 100ක් ජීවත් වෙයි කියලා. එහෙම හිතන තමයි මේ හැම හැසිරීමක්ම මේ හැම සෙල්ලමක්ම දාන්නේ. හැබැයි අපි ඇත්තටම අවබෝධ කරගත්තොත් අපිට මේ ජීවිතේ ඊළඟ මොහොතද කියන එක කියන්න බෑ. ඒක තේරුම් ගන්න ජීවත් වෙන්න. ඔබ හිතන දේවල්, ඔබ කරන දේවල් ගොඩක් වෙනස් වෙයි. ජය